ආයුබෝවන් යාළුවනේ RT Forex නම් වෙනි පාඩමට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාඩමෙන් ඒ කියන්නේ lesson 08 වලින් කතා කළා W අකුරු M අකුරු වගේ chart patterns ගැන. මම හිතනවා ඔයාලා ඒක ප්‍රායෝගිකව chart වල ඇඳලා බලන්න ඇති කියලා. හැබැයි අලුතින් trading වලට එන ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි මේ වගේ හැඩතලයක් chart එකේ දැක්ක ගමන් ලොකු lot size දාලා කෙලින්ම trade එකකට enter වෙන එක. ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? උත්තරේ තමයි බැහැ. මේ patterns විතරක් බලලා trade කරන එක ගොඩක් අවදානම්. අපිට තව අමතර තහවුරු කිරීමක්. ඒ කියන්නේ confirmation එකක් ඕන වෙනවා. අන්න ඒ confirmation එක ගන්න විදිහ තමයි අද කතා කරන්නේ. අද අපි ඉගෙන ගන්නේ trading වල තියෙන ගොඩක්ම වැදගත් මාතෘකාවක් වෙන trend lines සහ breakouts ගැන. සරලවම කිව්වොත් market එකේ chart එක උඩ හරියටම ඉරිගහලා නිවැරදිවම trade එකකට enter වෙන තැන හොයාගන්න විදිහයි අද අපි ඉගෙන ගන්නේ. මුලින්ම අපි බලමු මොකද්ද මේ trend line එකක් කියන්නේ කියලා. trend line එකක් කියන්නේ market එක දැනට ගමන් කරන දිශාව අපිට ඉතාමත් පැහැදිලිව පෙන්වන ඉරක්. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. පළවෙනි එක තමයි uptrend line එක. ඔයාලට පේනවා ඇති මාකට් එක ටිකෙන් ටික උඩට ගමන් කරනවා. මාකට් එක මෙහෙම උඩට යනකොට මේ පහලින් හැදෙන low points, ඒ කියන්නේ පහළම ලක්ෂයන් එකින් එකට යා කරලා තමයි අපි මේ uptrend line එක අඳින්නේ. මේක හරියට නිකන් අපේ ගෙදර තියෙන බිමක්. එහෙමත් නැත්නම් floor එකක් වගේ වැඩ කරනවා. ඔයාලට පේනවා ඇති මාකට් එක පල්ලෙහාට එන්න හදන හැම වෙලාවෙම මේ බිමේ වැදිලා ආයෙත් උඩටම තල්ලු වෙනවා. ඒ කියන්නේ මේ ඉරගාවට එනකොට බයර්ස්ලා ගොඩක් මාකට් එකට එනවා. දෙවෙනි එක තමයි down trend line එක. මේක අඳින්නේ මාකට් එක පහළට ගමන් කරනකොට. මේකෙදි අපි ඉර අඳින්නේ මාකට් එකේ උඩින් තියෙන high points එහෙමත් නැත්නම් ඉහළම ලක්ෂයන් යා කරලා. මේක හරියට වහලයක් එහෙමත් නැත්නම් ceiling එකක් වගේ. බලන්න මාකට් එක උඩට යන්න හැදුවත් මේ වහලේ වැදිලා ආයෙත් පහළටම තල්ලු වෙනවා. ඒ කියන්නේ මේ ලයින් එක ගාවදී sellersලා එහෙමත් නැත්නම් විකුණන අය මාකට් එක කන්ට්‍රෝල් කරනවා. මෙතනදී ඔයාලට වැදගත්ම pro tip එක මම දෙන්නම්. ට්‍රේඩින් කරන ගොඩක් අය මේ ට්‍රෙන්ඩ් ලයින්ස් අඳින්න දන්නවා. හැබැයි ඒගොල්ලෝ අඳින ඉරි ගොඩක් වෙලාවකට වැරදි. ඔයා අඳින ට්‍රෙන්ඩ් ලයින් එක වැලිඩ්ද කියලා දැනගන්න නම් අඩුම තරමේ තැන් 3කදීවත් මාකට් එක ඒ ඉරේ ටච් වෙලා තියෙන්නම ඕනේ. නිකම්ම තැන් දෙකක් යා කරලා ඉරක් ගැහුවට ඒක වැලිඩ් ට්‍රෙන්ඩ් ලයින් එකක් වෙන්නේ නැහැ. පළවෙනි සහ දෙවෙනි තැන් වලින් අපි ඉර අඳිනවා. තුන්වෙනි පාර වැදුනම තමයි අපි ඒක කන්ෆර්ම් කරගන්නේ. හරි. දැන් අපි හරියටම ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳින්න දන්නවා. ඊළඟට බලමු මොකද්ද මේ බ්‍රේක්අවුට් එකක් කියන්නේ කියලා. හිතන්න මාකට් එක ඔයා ඇඳපු ට්‍රෙන්ඩ් ලයින් එකක් දිගේ ලස්සනට උඩට හරි පහළට හරි යනවා කියලා. හැබැයි එකපාරටම ලොකු කෑන්ඩල් එකකින් මාකට් එක ඒ ඉර කඩාගෙන අනිත් පැත්තට ගමන් කරනවා. අන්න ඒකට තමයි අපි බ්‍රේක්අවුට් එකක් එහෙමත් නැත්නම් ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් වීමක් කියලා කියන්නේ. උඩට ගිය මාකට් එක පහලින් තිබ්බ ඉර කඩාගෙන වැටෙනවා නම් ඒක සෙල් සිග්නල් එකක්. පහළට ගිය මාකට් එක උඩින් තිබ්බ ඉර කඩාගෙන උඩට යනවා නම් ඒක බයි සිග්නල් එකක්. හැබැයි මෙතන ලොකු උගුලක් තියෙනවා. නවක ට්‍රේඩර්ස්ලා කරන ලොකුම වැරද්දක් තමයි මේ බ්‍රේක්අවුට් එක දැක්ක ගමන් ට්‍රේඩ් එක දාන එක. කවදාවත් එහෙම කරන්න එපා. මොකද මාකට් එකේ ඉන්න ලොකු ආයතන, බැංකු අපිට ට්‍රැප් එකක් විදිහට. fake breakouts එහෙමත් නැත්නම් බොරු කැඩීම් හදන්න පුළුවන්. මාකට් එක ඉරෙන් එළියට ගිහින් ආයේ ඉක්මනින්ම ඇතුළට එනවා. එතකොට ඔයාගේ ස්ටොප් ලොස් වැදිලා සල්ලි නැති වෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරන ආරක්ෂිතම සහ නිවැරදිම ක්‍රමය තමයි මේක. break, retest, entry. මේක පියවර 3කින් සමන්විතයි. 1. break. මුලින්ම trend line එක සම්පූර්ණයෙන්ම කැඩෙනකන් ඉන්න. ඒ කියන්නේ ලොකු කෑන්ඩල් එකක් ඉරෙන් එළියේ ක්ලෝස් වෙන්නම ඕනේ. ඉර කැඩුවට පස්සේ ට්‍රේඩ් දාන්න එපා. කැඩුණු ඉරගාවට මාකට් එක ආයි පොඩ්ඩක් හැරිලා එනකන් ඉවසීමෙන් බලන් ඉන්න. මේකට තමයි අපි රීටෙස්ට් කරනවා කියන්නේ. කඩපු බිම දැන් වහලයක් විදිහට ටෙස්ට් කරනවා. අන්නේ රීටෙස්ට් කරලා මාකට් එක ආයේ අලුත් දිශාවට හැරෙනකොටම අපි අපේ ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙනවා. මේ ක්‍රමය පාවිච්චි කළොත් ඔයාගේ ට්‍රේඩ් එක ලොස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි.
හරි. අදට ඔයාලට කරන්න පොඩි homework එකක් තියෙනවා. ඔයා කැමති ඕනෑම currency pair එකක chart එකක් ගන්න. ඒකේ පැහැදිලිව පේන trend line එකක් අඳින්න. ඒ trend line එක break out වෙලා retest එකක් දීලා market එක වෙනස් වුණ තැනක් mark කරලා screenshot එකක් අපේ group එකට දාන්න. අපි ඒක බලලා ඔයාලට reply කරන්නම්. ඊළඟ පාඩම. අපේ සල්ලි ආරක්ෂා කරගන්නේ කොහොමද? ඊළඟට කතා කරමු risk management ගැන. RT Forex, the home of professional traders.